අද ටියුටෝරියල් එකේදී අපි කතා කරන්නේ data types සම්බන්ධව. ඔයාලා Google එකේ සර්ච් කරලා බලුවොත් එහෙම data types එක සම්බන්ධයෙන් මුලින්ම එන රිසල්ට් එක තමයි Oracle documentation එක. Oracle Java documentation එකේ විස්තර සහිතව දක්වලා තියෙනවා මොනවද data types තියෙන්නේ, primitive data types මොනවද තියෙන්නේ, කීයක් තියෙනවද, ඒ වගේ ලක්ෂණ ඔක්කොම ටික. නමුත් අද මම මගේ ටියුටෝරියල් එකට පාවිච්චි කරන්නේ tutorial point කියන වෙබ්සයිට් එකේ තියෙන documentation එක. මොකද ඒක ඉතාමත් කෙටියෙන් සහ පැහැදිලිව දාලා තියෙනවා මොනවද data types සහ ඒ වගේ විස්තර. data types ගත්තොත් එහෙම data types වර්ග දෙකක් තියෙනවා, primitive data types සහ object data types කියන ඒවා. primitive data types කියන්නේ අපි normally පාවිච්චි කරන data types. object data types වලට ගත්තොත් එහෙම string, big decimal වගේ ඒවා තමයි object data types වලට ගන්නෙ. ඊට අමතරව අනිත් අපි class එකකින් හදන අනිත් object උත් data type එකක් විදිහට ගන්න පුළුවන් අපිට. මුලින්ම බැලුවොත් එහෙම primitive data types ගැන. primitive data types වර්ග 8ක් තියෙනවා Java වලදී. මේ වගේ සිදුවෙන කාර්යයන් එකින් එකට වෙනස්. අපි බලමු මොනවද ඒවා කියලා එකින් එක. right, අපි මුලින්ම primitive data types කියන එක ගත්තොත් එහෙම byte කියන data type එක 8 bit signed 2's complement integer එකක්. ඒ කියන්නේ bit 8ක් තියෙන දෙකේ පාදෙන් තියෙන data type එක තමයි byte කියන්නේ. මේකේ maximum value එක වෙන්නේ 127. 0.1 ගත්තොත් 128ක් තියෙනවා. numbers 128ක් දක්වා store කරන්න පුළුවන් 0.1 ගත්තොත් එහෙම. minus value එක වෙන්නේ -128. මේකේ default value එක වෙන්නේ 0. byte කියන data type එක අපි පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ලොකු arrays වලට. මොකද මේක RAM එකේ ඉඩ ගොඩක් අඩුවෙන් ගන්න අනිත් data types එක බලනකොට. short කියන data type එක ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා 64 bit 2's complement integer එකක්. ඒකේ minimum value එක වෙන්නේ -32768 කියන එක. maximum value එක වෙන්නේ 32767 කියන value එක. 0.1 ගත්තොත් 32768ක්. ඒ කියන්නේ plus සහ පැත්තට තියෙනවා, minus පැත්තටත් ඒ සමාන ප්‍රමාණයක් තියෙනවා. short කියන data type එකත් අපි ගත්තොත් එහෙම ගොඩක් memory අඩුවෙන් use කරන data type එකක්. ඒ හින්දා මේකත් අපි පාවිච්චි කරනවා ලොකු arrays වලදී. මුලින්ම අපි කතා කරපු byte සහ short කියන data type දෙකේම අපිට store කරලා තියන්න පුළුවන් පූර්ණ සංඛ්‍යා විතරයි. අපි ඊළඟට ගත්තොත් int කියන data type එක ගත්තොත් int කියන්නේ 32 bit signed 2's complement integer එකක්. ඒ කියන්නේ bit 32ක් තියන්න දෙකේ පාදෙන් තියෙන data type එක. මේකෙත් කලින් ඒවා වගේමයි minimum value එකයි maximum value එකයි තියෙනවා. මේක තමයි අපි int කියන data type එක තමයි අපි normally Java program එකේදී බොහෝ විට පාවිච්චි කරන්නේ. මේකේ default value එකත් 0 වෙනවා. ඊළඟට තව data type එකක් තියෙනවා long කියලා. long කියන්නේ int එකේ තව ගොඩක් store කරන්න හදපු data type එකක්. මේක 64 bit, ඒ කියන්නේ bit 64ක් තියෙන දෙකේ පාදෙන් තියෙන data type එකක්. මේකේ ඔයාලට පේනවා ඇති minimum value එක සහ maximum value එක ගත්තොත් එහෙම int කියන data type එකට වඩා ගොඩක් වැඩි වෙනවා. මේකේ මේ bit ප්‍රමාණය වැඩි වෙන්න RAM එකේ ගන්න ඉඩ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ හින්දා බොහෝ විට ලොකු operations කරද්දී අපි පාවිච්චි කරන්නේ ලොකු arrays වලදී පොඩි ඉඩක් ගන්න, ඒ කියන්නේ byte වගේ data type එකක් පාවිච්චි කරන්නේ. ගොඩාක් ලොකු numbers store කරගන්න ඕන නම් අපි long වගේ data type එකක් පාවිච්චි කරනවා. long කියන data type එකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණ සංඛ්‍යා, පූර්ණ සංඛ්‍යා store කරලා තියාගන්න තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා data type එකක් float කියලා data type එකක්. මේක 32 bit floating point data type එකක්. ඒ කියන්නේ මේකදී අපිට පුළුවන් දශම ස්ථාන store කරලා තියාගන්න. මේකත් අපි පාවිච්චි කරන්න පුළුවන් ලොකු arrays වලදී. මොකද මේක ඉඩ ගොඩක් අඩුවෙන් ගන්න අනිත් data type වලට සාපේක්ෂව. මේකේ default value එක 0.01 වෙනවා. float කියන data type එක අපි පාවිච්චි කරන්නේ currency සහ සම්බන්ධ වන
වැලු ස්ටෝ කරලා තියෙන ෆ්ලෝට් කියන ඩේටා ටයිප් එක පාවිච්චි වෙන්නේ නැහැ. මම ඒ කියන්නේ ඒක ඇයි එහෙම ඇයි කියන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඉස්සරහදී පැහැදිලි කරන්න. ඊළඟට අපිට තව ඩේටා ටයිප් එකක් තියෙනවා ඩබල් කියලා ඩේටා ටයිප් එක ෆ්ලෝට් එකේ දෙගුණේ ඒ කියන්නේ 64 bit floating point කියන වර්ගයේ ඩේටා ටයිප් එක. මේ ඩේටා ටයිප් එකත් දශම ස්ථාන ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. මේකත් කලින් ඩේටා ටයිප් එක වගේම තමයි මේකත් කරන්සි රිලේටඩ් ඒවා තියාගන්න අපි පාවිච්චි කරන්නේ. මේක ඩිෆෝල්ට් වැලියු කියන්නේ 0.0. ඊළඟට අපිට තව ඩේටා ටයිප් එකක් තියෙනවා. මේක ඩේටා ටයිප් එක බූලියන් කියලා හඳුන්වනවා. අපිට මොකක් හරි වැලියු එක වැලියුස් දෙකක් නම් තියෙන. ඒ කියන්නේ true false වගේ දෙයක් නම් තියෙන්නේ. ඒ වගේ කන්ඩිෂන් එකක් වගේ ස්ටෝර් කරලා තියාගෙන අපි බූලියන් කියන ඩේටා ටයිප් එක පාවිච්චි කරනවා. මේ ඩේටා ටයිප් එක 1 bit information එකක් තියාගෙන ඒ කියන්නේ 0 හරි 1 හරි two's complement ගත්තොත් 0 හරි 1 හරි විතර ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. true values ඒ කියන්නේ valid possible values දෙකයි තියෙන්නේ true හා false. මේක ඩිෆෝල්ට් වැලියු එක false වෙනවා. ඊළඟට ඩේටා ටයිප් එකක් තියෙනවා char කියන්නේ 64 bit unicode character data type එකක්. මේකදී කියන්නේ අපිට character store කරලා තියාගන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ char කියන data type එක. මේකදී හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපිට එක char value එකයි store කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. මේක unicode විදියට ගත්තොත් එහෙම මෙතන මේ පෙන්වා තියෙන විදියට minimum value එක වෙනවා. ඒ කියන්නේ බිඳුව maximum value එක මේ විදියට දෙන්න පුළුවන්. මේකෙදි හැබැයි ස්ටෝර් වෙලා තියෙන්නේ character value එක. right ඊළඟට අපි ගත්තොත් එහෙම මෙතන දැන් primitive data type 8 ගැනම අපි කතා කරා. ඊට අමතරව තව data type එකක් තියෙනවා reference object data types කියලා. මෙතනදී අපි කතා කරන්නේ බොහෝ විට class එකක් භාවිතා කරලා අපි create කරගන්න object එකක්. ඒකත් අපි data type එකක් විතර පාවිච්චි කරනවා. ඒ data type ගණයටම තමයි අයිති වෙන්නේ string කියන එක. string කියන්නේ අපේ array of char values කියන එක. char values වල array එකක් වගේ තියෙන. ඒ කියන්නේ ලොකු වචනයක් වගේ එකක් තියෙන එක අපි store කරන්න පාවිච්චි කරන්නේ string කියන data type එක. මම මුලින්ම කිව්වා කතා කරද්දී double සහ float value වලදී අපිට පාවිච්චි කරන්නේ නැහැ ඒක currency related values store කරලා තියාගන්න. ඒකට හේතුවක් තියෙනවා. මොකද operations වලදී ඒ කියන්නේ arithmetic operation වලදී double සහ float කියන values වල තියෙන දශම ස්ථාන වල පොඩි ප්‍රශ්න එනවා Java වලදී. ඒක Java වල තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ නැතිකරන්න Java වලින් හදලා තියෙන data type එක තමයි big decimal කියන්නේ. big decimal කියන්නේ වෙනම class එකක්. මේ class එකේ big decimal කියන එක පාවිච්චි කරලා අපිට පුළුවන් currency related value store කරලා තියාගන්න. ඒ වගේම ඒවට එක operations කරන්න. right අපි දැන් බලමු data types වල example ටිකක්. මම මෙතනදී හදලා තියෙනවා අපි කතා කරපු primitive data type 8ේම example උයි string සහ big decimal කියන අපේ object reference data types වල example දෙකත් එක්ක අපි මුලින්ම බලුවත් එහෙම byte කියන data type එක මම කිව්වා ඒක තියෙන්නේ -128 සහ +127 අතර කියලා. එතකොට අපිට උපරිමාගේ store කරන්න පුළුවන් 127 වෙනවා. ඒක අපි කතා කරා වගේ 8 bit 2's complement එකක්. ඒ කියන්නේ bit 8ක් තියෙන දෙකේ පාදෙන් තියෙන සංඛ්‍යාවක්. එතකොට ඒක ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ ඒකට අපි machine එකේදී use වෙන number එක. ඒ කියන්නේ 8 bit 2's complement number එක. මේ විදිහට තමයි මේක machine එකේ store වෙලා තියෙන්නේ. අපි දැන් example එකක් විදිහට ගත්තොත් මේකේ ඒක අපි print කරොත් එහෙම 127 කියලා print වෙනවා. අපි මේක 128 කියලා වෙනස් කරොත් එහෙම අප ඔයාලට පේන ඇති මෙතන array එකක් දීලා තියෙනවා. මේක required වෙන්නේ byte කියන number එකක්. ඒ වුණාට දැනට store වෙලා තියෙන්නේ int කියන number එකක්. මොකද මෙයා Java අඳුරලා ගන්නේ නැහැ. මෙයා මේ 128 කියන එක byte type එකේ number එකක් කියලා. මෙතන තියෙනවා short කියන data type එක example එකක් එක්ක මම variable ගැන කරා. variable ගැන කරුණ මම කිව්වා මේ variable දෙකක් තියෙන්න ඕනේ කොහොමද කියලා. data type එක, variable name එක සහ value එක හැම එකම මේ විදිහට තමයි තියෙන්නේ. short කියන data type එකේ value එක වෙන්නේ 400.
ෂෝට් කියන්නේ 16 bit 2's complement number එකක්. ඒක RC කියන value එක 16 bit 2's complement විදිහට ගත්තොත් මේ value එක තමයි වෙලා තියෙන්නේ. අපි හැම default value එක විදිහට use කරන int කියන data type එක ගත්තොත් එහෙම int වල 10 කියන එක මම ස්ටෝක් කරලා තියෙනවා. 10 කියන එක 32 bit 2's complement number එකක් විදිහට ගත්තොත් මේ value එක තමයි තියෙන්නේ. right ඊට පස්සේ int වලටත් වඩා ගොඩක් ලොකු values ස්ටෝක් කරලා තියාගන්න ඕන. මම අපි පාවිච්චි කරන්නේ long කියන data type එක. මම මෙතන දාලා තියෙනවා minus number එකක් ස්ටෝක් කරලා. මේකේ මම 2's complement එක දාලා නැහැ. මොකද ඒක දැම්මොත් එහෙම ගොඩක් ලොකු number එකක් වෙන හින්දා. අපි දැන් මේකේ තව number එකක් add කරොත් එහෙම මෙතන එකක් දෙනවා. number is too large store කියලා. ඒ කියන්නේ මේක තියෙන්න පුළුවන් උපරිම ලොකු සංඛ්‍යාවක් තමයි මෙතන දැන් ස්ටෝක් කරලා තියෙන්නේ. මීට වඩා තව number එක වැඩි වෙච්ච ගමන් මෙයාට මේක ස්ටෝක් කරගන්න බෑ. ඒ කියන්නේ ඉඩමදි වෙනවා ස්ටෝක් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන float කියන number එක. float කියන එකක් අපි value එක assign කරගන්න මෙහෙමයි. float කියලා data type එක, variable name එක සහ value එක. මෙතන float කියන ඒවා ස්ටෝර් කරනකොට float කියලා අඳුනගන්න අපි normally value එක assign කරනකොට values එකේ අගට f කියලා දෙනවා. එතකොට මෙයා අඳුර ගන්න මේක float number එකක් කියලා. double ස්ටෝර් කරනකොටත් මේ විදිහට දශම ස්ථානත් එක්ක ස්ටෝර් කරන්න පුළුවන්. double කියන එක අඳුර ගන්න අපිට අගට d කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ කතා කරා අපි boolean කියලා data type එකක් ගැන. ඒකේ bit එකයි තියෙන්නේ, values දෙකයි ස්ටෝර් කරලා තියෙන true සහ false කියන එක. true කියන value එක 1 bit නිසා ඒක 1 කියන number එකකින් තමයි ස්ටෝර් වෙලා තියෙන්නේ. false කියන එක ගත්තොත් ඒක 0 විදිහට ස්ටෝර් වෙලා තියෙන්නේ. අපිට මේක value එකක් assign කරනවා අපිට දෙන්න පුළුවන් true සහ false කියන values විතරයි. char ගත්තොත් එහෙම character unicode data type එකක්. ඒක character එක ස්ටෝර් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ එකක් වර ස්ටෝර් කරලා තියන්න පුළුවන්. මම මෙතන example එකට a කියන value එක ස්ටෝර් කරලා තියෙනවා. මේක අනිත් data type එක පොඩි වෙනසක් වෙනවා. value එකක් assign කරනකොට මේක අපිට single quotation use කරන්නේ. single quotation use කරලා තමයි අපි char value එක assign කරන්නේ. ඒකේ char value a එක ගත්තොත් එහෙම ඒක unicode value එක වෙන්නේ මේක. අපිට මෙතන a අකුර නැතුව ඕනනම් මේ value එක දුන්නොත් එහෙම ඒත් මෙයා ගන්නවා char value එක මේ value එක කියලා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් තිබ්බා කොහොමද අපි ගොඩාක් ලොකු අකුරු ගොඩාක් තියෙන වචනයක් ස්ටෝර් කරගන්නේ කියලා. ඒකද අපිට use කරන්න පුළුවන් string කියන data type එක. මේක class එකක්. අනිත් ඔක්කොම primitive data type මෙතන පෙන්වලා තියෙන කහ පාට වගේ උරු පාටකේ මෙතන class values මේවා class base වෙන ඒ කියන්නේ object reference data types නිසා මේ සුදු පාටට පෙන්වනවා. string කියන data type එකේ value එක ස්ටෝර් කරන්නේ මෙහෙමයි. එතන අපි double quotation use කරන්න ඕනේ. double quotation දුන්නාම Java අඳුර ගන්නවා මේක string value එකක් කියලා. කලින් කිව්වා වගේ float සහ double වලට අපිට බෑ ගොඩක් ඒ කියන්නේ currency related values store කරලා තියාගෙන පාවිච්චි කරන්න නැහැ කිව්වා. අපි සඳහා පාවිච්චි කරන්නේ big decimal කියන එක. big decimal කියන data type එක use කරන්න ටිකක් අමාරුයි. මොකද ඒක normally අපි values assign කරන්නේ values assign කරන්න බෑ. normally arithmetic operation use කරන්නේ arithmetic operation use කරන්න බෑ. ඒකට class එකේම දීලා තියෙන functions ටිකක් තියෙනවා. ඒව දාලා විදිහට තමයි අපි values ටික store කරන්න පුළුවන්. මේකෙත් මේ value එක අපිට 10 value එක assign කරගන්න බෑ. නිකම්ම එක 10 කියලා දුන්නොත් ඒක value එක ගන්න නෑ. අපිට මේ විදිහට තමයි මේකට value එක store කරගන්න පුළුවන්. මම දැන් මේ values ටික print කරලා පෙන්නන්නම්.
දැන් මම අපි මේ දෙයකට කෝඩ් එක රන් කරලා පෙන්නන්නම්. මේ මේන් මෙතඩ් එක ඇතුලේ රන් කෝඩ් කරලා තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම රන් කරගන්න පුළුවන් අපිට. මම කෝඩ් එක උඩ ඩබල් ක්ලික් කරලා run datatypes.main කියන ක්ලික් කරනකොට අපේ මේක කෝඩ් එක රන් වෙනවා නිකම්ම. මෙතන දාලා බලා ගන්න පුළුවන් වැලියුස් ඔක්කොම ටික print වෙලා තියෙනවා. මෙතන මම කිව්වා අපිට ඕනනම් මේ ඒ කියන කැරක්ටර් එක වෙනකොට අපිට මේ කියන කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක පාවිච්චි කරලා කිසි අවුලක් වෙන්නේ නැහැ. අපිට ඒ වැලියු එකම තමයි එන්නේ. මම ඒක රන් කරලා පෙන්නන්නම්. ඒක එහෙම පාවිච්චි කරන්න පුළුවන්. තව big decimal කියන data type එකට values size කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. එයාලා දීලා තියෙන විදිහට දුන්නොත් එහෙම big decimal .10 කියලා මම දන්නා මේ value එක 10 කියලා. ඉතින් බලා ගන්න පුළුවන් 10 කියලා print වෙලා තියෙනවා. ඊට අමතරව වෙන value එකක් අපිට දෙන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. big decimal value of කියන එකට අපිට දෙන්න පුළුවන්. වාට කැමති value එක මේ විදිහට මේක රන් කරගත්තත් ඒ value එක පෙන්නලා තියෙනවා. ඊට අමතරව මෙතන false කියලා දාන්න පුළුවන්. රන් කරලා පෙන්නන්නම්. right ඔක තමයි අපිට data types ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා වීඩියෝ එකට like එකක් දාන්න. අපේ channel එකේ තව වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරන්න. යාළුවෙක්ට දැනගන්න ඕන කියලා හිතනවා නම් මේ දේවල් වීඩියෝ එක share කරන්න. අපිත් එක්ක මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි.